අඩේ අදත් යන්න ඕනේ හවසට හැමදාම වගේ හදුන් කූරු කරන්න. ඉතින් ආයෙත් හෙට තමයි එන්නේ හෙට උදේට. හදුන් කූරු ටිකක් ගමු අම්මට කියවමු. අම්මේ මම මේ දැන් යනවා හොඳේ හදුන් කූරු කරන්න. පුතේ පරිස්සමෙන් ගිහින්. හරි. ටක් ගාලා යන්න ඕන. අඩේ අර ඉන්නේ මාමා කෙනෙක්. අපි මාමට කියලා බලමු පොඩ්ඩක්. අපි අර බහමු කාලා. මාමේ ගන්නවද හදුන් කූරු? අපි ගත්තා. මාමේ හදුන් කූරු ගන්න පොඩි වයසට ඕවා කරන්න හොඳ නෑ. යනවා යන්න එතනින්. හරි එහෙනම්. මමත් යන්නම්කෝ. ගන්නවද හදුන් කූරු? අනේ මේ යන්න. ඒක තමයි අප්පා. හපෝ මේගොල්ලෝගේ සර. ගන්නවද? එකෙක්වත් ගණන් ගන්න නෑනේ. ගන්නවද? හා. යනවා අපි ගන්නේ ගන්නෝගේ වා. බයිනවත් එක්ක කට්ටිය. අඩේ කාගේද මේ වෑන් එක? මාමේ ඔයාගේද මේ වෑන් එක? ඕ මේක මගේ වෑන් එක. ඇයි පුතා ගන්නවද? නෑ මාමේ මේකේ ප්‍රයිස් එක කීයද? ලක්ෂ 4යි මේක. මුලින්ම දෙන එක්කෙනාට මම මේක මුලින්ම ගන්න එක්කනට මම මේක දෙනවා. එහෙමද මාමේ මං යන්නම්කෝ. දැන් යන්න ඕනේ ඉතින් දැන් අපිට ඉතින් ඒව ගන්න වෙන්නේ නෑ. මං ගාව ලක්ෂ 2ක් ගෙදර තිබ්බ නේද? අඩේ මේ බස් එකත් ලස්සනයි අප්පා. මට බස් එකක් නෑ අප්පා. යන්න ඕනේ. හෙට උදේ වෙනකන් හදුන් කූරු කරන්න ඕනේ. මාමේ ගන්නවද හදුන් කූරු පෙට්ටිය? අපි ගත්තා යන්න. අඩේ රොබෝල වගේ කෑ ගහන්නේ මට. ඉතින් අවුලක් නෑ. ඉතින් අපි ගන්නවද හදුන් කූරු පෙට්ටිය? අපෝ කවුරුත් ගන්නේ නෑ. අර පොලිස් මාමගෙන් අහලා බලමු. පොලිස් මාමේ ගන්නවද හදුන් කූරු පෙට්ටිය? මට 20ක් දෙන්න. මාමේ රුපියල් 10යි. පුතේ හරි පොලිස් මාමේ මං යනවා. අඩේ හවස් වුණත් එක්ක හවස් නෙවෙයි. දැන් 6:50 ගානක්. 6:55 නේද? ඉතින් පොඩ්ඩක් බලමු. ඇයි ඕ ඇත්ත? ටෝච් එකත් ගහගත්තා. ඔයා මේ හදුන් කූරු ගන්නව නේද? ඔයානේ කමේටි මම ඔක්කොම දෙන්න කන්ද. අඩේ එතනනොත් සුපිරියට විකුණුණානේ. එතනින් විකුණුණානේ. අඩේ තව හදුන් කූරු තියෙනව නේද? 25ක් තියෙයි. 25 විකුණගමු. ගන්නවද හදුන් කූරු පෙට්ටිය? අපෝ හරි. ඔච්චර කේන්ති ගන්න ඕනද අප්පා? යන්න ඕනේ අප්පා දැන්. මේ මහත්තයෙන් අහලා බලමු. මහත්තයා හදුන් කූරු ටිකක් ගන්නවද? පළහු. අපෝ ඉතින් ඔච්චර කෑ ගන්නවද? මේ ගන්නවද හදුන් කූරු? 10ක් දෙන්න. මෙන්න සල්ලි. අඩේ තව 15යි තියෙන්නේ. ඒ 15න් අපි දින් බලමුකෝ දැන් ගිහිල්ලා තව හදුන් කූරු ගන්න ඕනේ. අර පොලිස් මාමා හැමදාම ඌ නේද හදුන් කූරු එයා විකුණනවනේ. එයාගෙන් ගන්න ඕනේ. අර ඉන්නේ දෙකක් අපි බලමුකෝ. මේ නංගි හදුන් කූරු දෙකක් ගන්න. ඉකේ හිගන්න යන්න. යකෝ මේ අනේ පළයන් යන්න. හදුන් කූරු ගන්න නැත්තම් ගන්න නෑ කියන්න බෑ. මම එතන කිද්දවන් දන්නේ නැහැ. දැන් ඉල්ල බලමුකෝ. පොලිස් මාමේ මම රුපියල් 2000ට මට හදුන් කූරු දෙන්න. 50. හරි 2000ට නම් එච්චරක් ගත්තා. දැන් තාම රැය උඩේ නේද? තව විනාඩි 2කින් රැය වෙනවා. හරි විකුණ ගන්න ඕනේ. පොලිස් මාමේ හදුන් කූරු ගන්නවද? පොලියකෝ පළයන් යන්න. හරි මම යන්නම්කෝ. බැන්නත් එක්ක මට බැනුම් අහගන්නත් දැන් බෑ. අම්බෝ රෑ 3 අඩේ නිලුම් කුල්නේ සුපිරි ලයිට් එකක් දාලා. දැන් නම් මං ගාව තියෙන දැන් නම් මෙච්චරලා හඳුන් කුල් විකුණලා අර පොලිස් මාමෙන් අරගෙන ලක්ෂ දැන් මං ගාව 2ක් තියෙයි දැන්. පොලිස් මාමේ ගන්නවද හඳුන් කූරු? පුතා 2ක් දෙන්න මට. හරි එයාටත් වුණා. හැම පොලිස් මාමගෙන් ගොඩ කටහඬ එක වගේ.
අඩේ දැන් තියෙන්නෙත් හදුන් කූරු 3යි. ඒ ටික විකුණ ගත්ත ගමන් යන්න ඕනේ. කවුරුත් පේන්න මානක නැහැ. අර දොර යන්න වෙනවා දැන් නම්. නෑ අර වෑන් එක විකුණගෙන ගන්න එපා. මේ වෑන් එක අයිතිකාරයා මට හදුන් කූරු ගන්න පුළුවන්ද? දෙකක් දෙන්න. හරි මන් දැන් යන්නම්කෝ. එකක් විකුණ ගත්තා. දැන් මේ දෙක විකුණනවා. ගන්නද හදුන්? අපි දෙන්නට ගියා දෙකක්. ඔයා උඩ ඉන්න නිසා මේ නිල් පාට එක්කිනාට දෙනවා. හරි. ඒ දෙන්නම එක ගත්තා. එක්කෙනෙක් කතා කර අර නිල් පාට එක්කිනා නේද? දැන් කතා කරේ කලින් එක්කිනා තමයි අර උඩ නැගන් හිටියේ. දැන් නම් යන්න ඕනේ නා. ගිදර. යන්න ඕනේ ගෙදර. තව දුරනේ. අම්බෝ දුරක් ගොඩක් ආව මහන්සිත් එක්ක නිදි මතත් එක්ක අප්පා. හරි රෑ වෙලා ටෝච් එක ගහගෙන යන්න වෙන්නේ. අම්බෝ වෙලාව බලමු. අඩෝ 5යි වෙලාව දැන්. අම්මෝ උදේ වුණා දැන් නම් ටිකක් හරි ටක් ගාලා ගිහින් ඉඳා ගන්න ඕනේ. අර ඉන්නේ. මේ අයියේ මට මේ බස් එක ඕනේ. මම දවල් වෙලා එන්නම්. හරි වෑන් එකනේ. මට පොඩ්ඩක් පැටලුණා. අවුලක් නෑ. අපි ටක් ගාලා යන්න ඉඳා ගන්න. නිදි මතත් එක්ක හදවල්ම යන්න ඕනේ. ලක්ෂ 4ක් අරගෙන දැන් ලක්ෂ 2කමාරක් තියයි. වෑන් එක නම් සුපිරියම ගෙදරට බට්ටියුත් ගන්න පුළුවන්. කැඩේ ඉතින් කල්ලා ගන්න තියෙන්නේ. පට කාලා නිදා ගන්න යන්න ඕනේ. අම්මේ මං ආවා. පුතා ඔයා කොයිද ගියේ මං හැව්වා. මං බලන් හිටියේ එනකන්. අම්මේ අදත් ඉතින් උදේ වෙනකන් නිදි මැරුවා. මම යනවා නිදා ගන්න. අම්බෝ නිදා ගන්න ඕනේ. අම්බෝ සුපිරි නින්දක් දැම්මා අප්පා. දැන් යන්න ඕනේ බස් එක ගියන්න. මගේ සල්ලි අමතකුණා නේද? අම්මේ මගේ සල්ලි කොහෙද තියෙන්නේ අර කැටේ? පුතා උතන ඇති ඔය කාමරේ. හරි අම්මේ. අම්බෝ අම්ම හැදුවද රැට කන්න? ඔව් පුතේ කන්න එන්නකෝ. අපෝ දැන් නම් ඕනේ අම්මේ. සල්ලි ටිකක් ගත්තා. යන් එනං මගේ බස් එක ගන්න මගේ හීනෑ බය කරගන්න. ඊයේ රෑ හොඳට වැඩ කරලා ඊයේ රෑ නම් වෙනතරත් වඩා වැඩ කරා. මම හැමදාම ඉන්නේ රෑ අම්බෝ තා පොඩ්ඩෙන් ඉවරයි. මම හැප්පෙනවා තා පොඩ්ඩේ. ඊයේ හැමදාට වඩා වෙනදට වඩා හැමදාම ඊයේ උදේ අද උදේ වෙනකන් ඊයේ හවස නම් වැඩ කරානේ. මාමේ මට මේ බස් එක ඕනේ. මෙන්න සල්ලි. උතාලට වැරදෙනවා නේද? මෙන්න ඔක්කොම ඩොකියුමන්ට්ස් තමයි යතුරුයි. මෙන්න ඔක්කොම. හරි අඩේ මගේ මටත් දැන් වෑන් එකක් තියෙයි. අඩෝ සුපිරි. යස් මටත් දැන් මොටම කියලා වෑන් එකක් තියෙයි. මගේ අද හීනේ හැබෑ වුණා. අම්බෝ සුපිරි. අඩේ තා පොඩ්ඩෙන් එතන ඇතිවරේ වෑන් එක. අම්බෝ අඩේ කට්ටිය ෆොටෝ ගහනවා. අඩේ මගේ වෑන් එක පට්ට ලස්සනයි නේද? අම්බෝ පට්ට ලස්සනයි මගේ වෑන් එක. දැන් ඉතින් වැඩි අතහාවක් ඕනේ නැහැ. පට කාලා යන් අපිට. මම කවදාකවත් මේ වගේ වෑන් එකක් පදලා නැහැ. සුපිරි. අඩේ දන්නේම නැතුව නිලුම් කූලට තාර වෙලාදී හැප්පුණත් එක අඩේ තා ඒත් හැප්පුණා අප්පා. අපි දැන් ඉතින් හපමු පොඩ්ඩක්. නෑ. ඉතින් මොකද ඉතින් අද වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරන්න මම අදට කියලා නම් ඔන්ට සුබ දවසක්. බා